අපි ගිය සතියේ කතා කළේ බ්‍රේක් කොයිල් කියන්නේ මොකක්ද කියන එක ගැන. මේ සතියේදී මම පොරොන්දු වුණා ලංකාවේ ඇතුලේ ඕගොල්ලොන්ට ගන්න පුළුවන් ක්වොලිටි බ්‍රේක් කොයිල් එකක් ගැන විස්තර ගේනවා කියලා. ඉතින් ඒ විස්තර ගේන්න මාත් එක්ක දෙකතු වෙනවා. අපි නවත්තපු තැනින් පටන් ගන්න කතාව මං ආවායි චතුරත් එක්ක. චතුර අපි හම්බෙන දෙවෙනි වතාව මේක. මම මේ බලන් ඉන්න කට්ටිය ඉස්සෙල්ලම එක්කන් යන්න ඉතාලියට. මොකද ඉතාලිය කියන්නේ ඔටෝමොබයිල් ශේෂ්ත්‍රයේ ඇතුලේ ලොකු පින්මක් පැනපු රටක්. අපි ගත්තොත් Maserati, Alfa Romeo, Ferrari, Lamborghini, Pagani Automobile, Ducati මේ වගේ ලොකු කම්පැනිස් ගොඩක් බිහි වුණේ ඉතාලිය ඇතුලේ. අද අපි කතා කරන බ්‍රේක් කොයිල් එකත් ඉතාලි සම්භවයක් තියෙනවා චතුර. අපි පටන් ගමු. ලොකීඩ් කියන්නේ මොකද්ද? සරලම උත්තරේ තමයි මේක බ්‍රේක් කොයිල් එකක්. මේක බ්‍රේක් කොයිල් එකක් කියවට මේක අනිත් බ්‍රේක් කොයිල් එකක් වගේ නෙමෙයි. මේක තියෙන ලෝකේ තියෙන පරණම බ්‍රේක් කොයිල් වලින් එකක්. මේකේ ඉතිහාසය ගත්තොත් මේකේ ඉතිහාසය දශක අතරම දශක 10කට, ඒ කියන්නේ 100 වසරකට අධික කාලයක් ඈතට දිව යනවා. 1920 වගේ කාලයක තමයි මේක පටන් ගන්නෙ එක්සත් රාජධානියේ. එතනින් පටන්ගත්ත ගමන තමයි මේක දිගටම ලොක්කීඩ් බ්‍රෑන්ඩ් එක විදියට 1990 දක්වා එනවා. එතනින් එහාට ගිහිල්ලා ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් ආයතනය විසින් එයාලගේ යටතේ තිබිච්ච ඩෙල්ෆයි බ්‍රෑන්ඩ් එක යටතේ එයාලා මේක ගන්නවා. එතෙන් පටන් මේක ඩෙල්ෆයි ලොක්කීඩ් බ්‍රෑන්ඩ් එක යටතේ තමයි ලංකාවට එන්නේ. මේකේ විශේෂත්වය තමයි ඇත්තටම මේක පල්ලෝකේ ඉන්න පරණම් බ්‍රෑන්ඩ් එකක්. පරණම් බ්‍රෑන්ඩ් එකක් වුණාම ඇත්තටම මේකේ තවත් විශේෂත්වය තමයි මෙච්චර කල් පැවැත්ම ගැන. ඒක ගැන තමයි අපිට ලොකුවටම හයිලයිට් කරන්න තියෙන්නේ. අවුරුදු 100කට වැඩි ප්‍රමාණයක් ලෝකේ රටවල් 190කට වැඩි ප්‍රමාණයක විහිදිලා තියෙන ප්‍රොඩක්ට් එකක් තමයි ඇත්තටම ලොක්කීඩ් කියන්නේ. ඉතින් ඒක තමයි විශේෂත්වය වන්නේ. පොඩි ගාණක් නෙමේ රටවල් 190ක් අවුරුදු 100කට වඩා ඉතිහාසයක් තියෙනවා. එතකොට ලංකාවට ලොක්කීඩ් ඉන්ට්‍රොඩියුස් කරලා කොච්චර කල්ද? එතනත් ඇත්තටම විශේෂත්වයක් තියෙනවා. ලංකාවට ලොක්කීඩ් ඉන්ට්‍රොඩියුස් කළා ඇත්තටම අඩිසිවසර වැඩි ඇත්තටම අවුරුදු 80ක් විතර වෙනවා ලංකාවට ලොක්කීඩ් කියන බ්‍රෑන්ඩ් එක ඉන්ට්‍රොඩියුස් කළා. ඉතින් එදා පටන් ලංකාවේ නොකඩවා මාකට් එකේ ලීඩර් වශයෙන් කටයුතු කරන එකම බ්‍රේක් ඔයිල් එක තමයි ලොක්කීඩ් විදිහට හඳුන්වන්නේ. බ්‍රේක් ඔයිල් එකක් ගත්තම ප්‍රධානම සංයෝගය වෙන්නේ පොලිග්ලයිකෝ එතලීන්. මම හරියට මට මතකයි ගිය සතියේ චතුර මේක ගැන ලොකු විස්තරයක් දුන්නා. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අපේ ගිය සතියේ ප්‍රෝග්‍රෑම් එක බලන්න. එතකොට ලොක්කීඩ් වල තියෙන ප්‍රධාන සංයෝගය ඒකනේ. දැන් මට තියෙන ප්‍රශ්නය. දැන් මම ගිය සතියේ මේක පොරොන්දු වුණා. අපි බලන් ඉන්න කට්ටියට දැන් චතුර බ්‍රේක් කොයිල් එකක් අපි ගන්න ගියාම .3 කියලා තියෙනවා. .4 කියලා තියෙනවා. .5.1 කියලා තියෙනවා. ඩොට් කියන එකේ මොකක්ද තේරුම? ඩොට් කියන එකෙන් තමයි ඇත්තටම ඩිපාර්ට්මන්ට් ඔෆ් ට්‍රාන්ස්පෝර්ටේෂන් කියන එක. ඩිපාර්ට්මන්ට් ඔෆ් ට්‍රාන්ස්පෝර්ටේෂන් කියන්නේ මේක ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන දෙපාර්තමේන්තුවක්. ඇත්තටම එයාලා තමයි මේ බ්‍රේක් කොයිල් වලට අවශ්‍ය ස්ටෑන්ඩඩ් එක හදලා තියෙන්නේ. ග්ලෝබල් ස්ටෑන්ඩඩ් එක හදලා තියෙන්නේ මෙන්න මේ කියන දෙපාර්තමේන්තුවෙන්. එහෙම නැත්නම් ඩිපාර්ට්මන්ට් එකෙන් එක්සත් ජනපදයේ තියෙන. ඉතින් එයාලා තමයි ඒ අදාළ එක එක කාලවලදී එක එක ස්ටෑන්ඩඩ් වලට එක එක අවශ්‍ය බ්‍රේක් කොයිල් වලට සහ වාහන වලට එක එක ස්ටෑන්ඩඩ් දෙන්නේ. උදාහරණයක් විදිහට ඔයා වගේ ඔය .3 .4 වගේ ස්ටෑන්ඩඩ්ස් එන්නේ ඒ ආගමනයත් එක්ක. හරි දැන් ඔයගොල්ලන්ට මම අතට අරන් පෙන්නුවොත් මේ තියෙන්නේ ලොක්කීඩ් එකේ තියෙන .4 කියන බ්‍රේක් කොයිල් එක. එතකොට මෙතන තියෙනවා .3 කියන එක 3 4 5.1 විදිහට යද්දි මේ වගේ තියෙන වෙනස්කම් මොකක්ද? ඔව් මේක නිකන් ප්‍රොඩක්ට් එක පරිණාමය වගේ ඇත්තටම. මොකද මුලින්ම ආවේ ලෝකෙට ඉන්ඩියුස් උනේ .3 කියන ප්‍රොඩක්ට් එක. බොහොම වැඩි කාලයක් .3 කියන ප්‍රොඩක්ට් එක පාවිච්චි වුණා. මේකේ විශේෂත්වය තමයි මේකේ අපි ඇත්තටම බ්‍රේක් කොයිල් එකක් තෝරගනිද්දී එහෙම නැත්නම් මේකේ ක්වොලිටි එක කොහොමද අපි තෝරගන්නේ කියන එක තමයි අපි ප්‍රධානම අරමුණ කරගන්න ඕනේ. ඉතින් බ්‍රේක් කොයිල් එකේ ක්වොලිටි හොයන්න පුළුවන් ප්‍රධානම කාරණාව තමයි අපි ඒකේ බොයිලින් පොයින්ට් එක. එහෙම නැත්නම් ඒකේ තාපාංක දිහා බලන එක. ඉතින් තාපාංකය වැඩි වෙන්න ඒ බ්‍රේක් කොයිල් එක හොඳයි. අපි සරලවම ගත්තොත් එහෙම මේ .3 කියන ප්‍රොඩක්ට් එක ඇත්තටම මුල්ම කාලේ ආපු ඔයිල් එකක්. ඉතින් පරණ වාහන වලට මේක ගොඩක් සුදුසුයි. නමුත් කාලයක් යද්දී අපි ගොඩක් ඩෙවලොප් කරනවා හයියෙන් යන වාහන සහ පර්ෆෝමන්ස් වැඩි වාහන. එතකොට ඒ වාහනවල තියෙන පර්ෆෝමන්ස් එක වැඩි නිසා ගොඩක් වෙලාවට බ්‍රේක් පද්ධතියට ලැබෙන කරන්න තියෙන කාර්ය වැඩි. වාහනයක් නවත්තන්න උදාහරණයක් විදිහට අපි දැන් පරණ වාහනයක් ගත්තොත් එහෙම සමහරලාට පැයට කිලෝමීටර් 80කට 100කට වැඩි වේගෙන් යන්නේ නැහැ. නමුත් අපි දැන් ගත්තොත් එහෙම හයිවේ එක වුණත් අපි එක දිගට කිලෝමීටර් 100ට යනවා සහ ඊට වැඩි යන අවස්ථා තියෙනවා. එතකොට ඒ යනකොට අපි එක දිගට බ්‍රේක් එක එහෙම නැත්නම් තිරිංග යොදනකොට තිරිංග පද්ධතිය සහ මේ බ්‍රේක් කොයිල් එක හීට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බොයිල් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි
අලුතෙන් එන වාහනවලට එහෙම නැත්නම් මේක වැඩි දියුණු කරලා තමයි .3 එක වැඩි දියුණු කරලා තමයි මේ .4 කියන එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට .3 එකට වැඩිය .4 එකේ බොයිලින් පොයින්ට් එක එහෙම නැත්නම් තාපාංකය ඇත්තටම වැඩි. ඉතින් ඒක නිසා තමයි මේකේ ආගමනය ඇවිල්ලා තියෙන්නේ .3 ඉඳන් .4 වෙනකන් ඇවිල්ලා තියෙන්නේ. 5.1 කිව්වම ඊට වඩා ගොඩක් වැඩි. අනිවාර්යයෙන්ම .5.1 කියන්නේ .4 ගෙනුත් එහාට ගිහිල්ලා ඩිසයින් කරපු එහෙම නැත්නම් බ්ලෙන්ඩ් කරපු ඔයිල් එකක්. මොකද ඒක හදලා තියෙන්නේ ඊටත් වැඩිය වැඩි දියුණු කරලා අලුතෙන් එන විශේෂයෙන්ම ගත්තොත් යුරෝපියන් වාහන වලට high performance capacity තියෙන වාහන වලට ඒවට අනිවාර්යෙන් recommend කරලා තින්නේ 5.1 වගේ එකක් තමයි. මොකද ඒකේ හොඳම දේ තමයි අර වැඩි boiling point එකක් තියෙනවා. ඊට අමතරව වැඩි කාලයක් තියාගන්නත් පුළුවන්. 5.1 recommend කරලා තියෙන vehicles වලට .43 use කරන්න පුළුවන්. නැත්නම් .3 එකක් recommend කරලා තියෙන vehicle එක පරණ vehicle එකට .4 වගේ හොඳ quality එකකින් වැඩි brake oil එකක් use කරන්න පුළුවන්. ඔය දෙකේ වෙනස පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න. ඔව් ඇත්තටම .5.1 වගේ recommend කරලා තියෙන එකට එහෙම නැත්නම් .4 recommend කරලා තියෙන එකට .3 වගේ එකක් දාන්න බෑ. උදාහරණයක් විදිහට මේකට වැඩිපුර නම්බර එක වැඩියෙන් තියෙනවා නම් ඒකට අඩු නම්බර එකක් දාන්න බෑ. මොකද හේතුව අඩු නම්බර එකක් තියෙන එකේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ තාපාංකය අඩුයි. එතකොට ඒකේ performance එක අඩු වෙනදා අර level එකේ perform කරන්න බෑ. එතකොට ඒ brake oil එක fail වෙන්න බලනවා. නමුත් .3 තියෙන එකට හැමතිස්සෙම .5.1 උනත් දාන්න පුළුවන්. හැබැයි පුළුවන් තරම් අපි කියන්නේ මාකට් එකේ එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රි එකේ කියන්නේ මේක mix කරන්න එපා. එකම ප්‍රොඩක්ට් එකකින් use කරන්න. එතකොට අර ගන්න ඕන අවශ්‍ය performance එක අනිවාර්යෙන් ගන්න පුළුවන් කියලා. ඇත්තටම Lockheed කියන මේ බ්‍රෑන්ඩ් එක මොන වගේ බෙනිෆිට්ස්ද ගන්න කෙනෙක්ට ලබා දෙන්නේ? ඇයි මේකත් තෝරගන්න Lockheed තෝරගන්න ඕනේ? ඇත්තටම මේක දශක 8කට වැඩි කාලයක් ලංකාවේ අඛණ්ඩව තියෙන ප්‍රොඩක්ට් එකක් තමයි මේ Lockheed කියන බ්‍රෑන්ඩ් එක. ඉතින් ඒක තමයි මේක ලොකුම විශේෂත්වය වෙන්නේ. මොකද කවදාකවත් කිසිම වෙලාවක ප්‍රොඩක්ට් එකක් සක්සස් වෙන්නේ නැහැ මේක ෆේල් වුණා නම්. ඇත්තටම දශක 8ක් පවතින්නේ නැහැ. නමුත් මෙච්චර කාලයක් මේක තියාගන්න ප්‍රධානම හේතුවක් තමයි මේකේ uncompromised technology එක සහ performance එක ලොකු දෙයක් කරනවා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඇත්තටම නිපුන් ඕන ප්‍රොඩක්ට් එකකට මාකට් එකට එන්න පුළුවන්. එදා ඇවිල්ලා ඉවර වෙලා අවුරුදු 2ක් 3ක් පවතින්න පුළුවන්. අවුරුදු 2ක් 3ක් පැවතිලා ඉවරලා ඊට පස්සේ ඒක perform නොකළොත් ඒක මාකට් එකෙන් අනිවාර්යෙන් අයින් වෙනවා. නමුත් මම ආයි කියන්නේ අර මේ අඛණ්ඩව තියෙන එක ඒක කාටවත් කියන්න බැරි දෙයක් ඇත්තටම මාකට් එකේ. ඒක තමයි අපේ විශේෂත්වය. අනිත් එක තමයි අපිට කවදාකවත් අහලා නැහැ ඇත්තටම Lockheed දාලා ප්‍රොඩක්ට් එක බ්‍රෑන්ඩ් එකක් හරි වාහනයක් හරි තිරිංග නැවතුණා. තිරිංග වැඩ කරන එක නැවතුණා. ඒ වගේ දෙයක් අපි අහලා නැහැ. මොකද ඒ වගේ ටෙක්නොලොජි එකක්, ඒ වගේ performance එකක් තියෙන දෙයක් තමයි අනිවාර්යෙන් මේ Lockheed බ්‍රෑන්ඩ් එක. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ බය නැතුව රෙකමන්ඩ් කරන්නේ ඕනම කස්ටමර් කෙනෙක්ට මේ අපිට අවුරුදු 80ත් 30ත් තියාගත්ත විශ්වාසය ඉදිරියටත් අරගෙන යන්න අනිවාර්යෙන් ඒක ඒ විදිහටම තියෙයි කියලා. දැන් චතුර අපි ගත්තම ලංකාවේ ඇතුලේ brake oil වර්ග ගොඩක් තියෙනවා. බ්‍රෑන්ඩ්ස් ගොඩක් තියෙනවා. ලොකු හිස්ට්‍රීස් තියෙන බ්‍රෑන්ඩ්ස් උත් තියෙන ඔය අතරේ. දැන් එහෙම ගත්තම Lockheed එකත් එක්ක කම්පෙයාර් කරද්දී ඇයි Lockheed කියන බ්‍රෑන්ඩ් එක සුවිශේෂී වෙන්නේ? Lockheed වලින් මොනවද අනිත් බ්‍රෑන්ඩ්ස් එක්ක කම්පෙයාර් කරද්දී හම්බෙන වාසි? අපි මෝටර් ස්පෙයාර් පාර්ට් ෂොප් එකකට ගියොත් සෑහෙන බ්‍රෑන්ඩ්ස් ගොඩක් තියෙනවා brake oil වලට ආවම. ඉතින් ඇත්තටම අපි කොහොමද හොඳ brake oil එකක් කියලා මේක දැනගන්නේ? Lockheed එක කොහොමද දැනගන්නේ? brake oil එක ප්‍රධානම සංඝටකය මම කිව්වේ polyglycol ethylene තමයි ප්‍රධානම සංඝටකය. ඉතින් ඒක වැඩිපුර අන්තර්ගත වෙන්න ඒකේ boiling point එක වැඩි වෙනවා ඇත්තටම. ඊට අමතරව ඒකට දානවා additives. ඒ සියලු දේවල් quality එක වැඩි වෙන්න ඒකේ boiling point එක වැඩි වෙනවා. ඉතින් market එකේ තියෙන ඇත්තටම Lockheed කියන්නේ brake oil level එකේ වැඩිම boiling point එකක් තියෙන brake oil අතරේ තියෙන එකක් තමයි. ඉතින් අපි ඊට අමතරව ලංකාවේ ගත්තොත් එහෙම තවත් brake oil තියෙනවා ලංකාවේ ගෙනල්ලා රීපැක් කරන brake oil. එතකොට ඒවල ඒ කියන quality standard එක නැහැ. ඉතින් ඇත්තටම බැලුවොත් එහෙම දැන් Lockheed වගේ brake oil එකක් ගත්තොත් එහෙම මේව පාවිච්චි කරද්දී දිගු කාලීනව තමයි මේවල වාසි දැක ගන්න පුළුවන්. සමහර brake oil ಜಾති තියෙනවා ගාන අඩුයි ලාභයි පොඩි පැක් සයිස් වලින් තියෙනවා සමහරලාට දන්නේ නැති බ්‍රෑන්ඩ් වලින් එනවා හදපු රට දන්නේ නැහැ ඇත්තටම. නමුත් ඒ වගේ දේවල් ඒ වලින් ගත්තාම වෙන්නේ ටික දවසක් යද්දී මේ බ්‍රේක් සිස්ටම් එක ෆේල් වෙන්න බලනවා. උදාහරණයක් විදිහට වොෂර් තැම්බෙනවා. වොෂර් තැම්බිලා ඒ වලින් ඔයිල් ලීක් වෙන්න ගන්නවා. ඊට පස්සේ සමහරලාට බ්‍රේක් පැඩල් එක ස්පොන්ජි වෙලා බ්‍රේක් යටට බහිනවා පැඩල් එක යටට බහිනවා. ඒතර බ්‍රේක් ෆේල් වෙනවා. ඒ වගේ සියලු දේවල් වෙන්න පුළුවන් මේ බාල බ්‍රේක් ඔයිල් එක පාවිච්චි කළාම. ඉතින් ඒ අතරදී Lockheed කියන්නේ එහෙම වෙච්ච නැති බ්‍රෑන්ඩ් එකක්, එහෙම වෙන්නේ නැති බ්‍රෑන්ඩ් එකක්. ඒක නිසා තමයි අපි විශ්වාසයෙන් කියන්නේ මේ Lockheed කියන බ්‍රෑන්ඩ් එකට අනිවාර්යෙන් යන්න කියලා. ඕගොල්ලන්ට මතක නම් මම ගිය සතියේ ප්‍රෝග්‍රෑම් එකේ කතා කරද්දී චතුරත් එක්ක කතා කරද්දී චතුර කිව්වා දැන් ලංකාවේ ඇතුළෙත් දේශීයව නිෂ්පාදනය කරන බ්‍රේක් ඔයිල්ස් තියෙනවා. ඒ අතරේ සමහර කට්ටිය ඉන්නවා බ්‍රේක් ඔයිල් අර ස්ටොක් එක තොග පිටින් ගෙනල්ලා ඒකට කෙමිකල්ස් යූස් කරලා හැබැයි
අර බ්‍රෑන්ඩඩ් විදිහටම ඒ බ්‍රෑන්ඩඩ් බ්‍රේක් කොයිල් කවයකම්ම අරගෙන ඒක බ්‍රෑන්ඩිනුත් ඒ විදිහටම කල්ලම මාකට් එකට දානවා. දැන් චතුර සමහර විට ලොකීඩ් එකටත් ඔය වෙලා වැඩේ වෙලා තියෙන්න පුළුවන් අපි දන්නේ නැහනේ. මාකට් එක ඇතුළේ අපි හැම දෙයක් අපිට හොයාගන්න හරි අමාරුයිනේ. දැන් මේක බලන කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. හරි. දැන් මම ගිහිල්ලා ටිකක් ගාඩි ගානක් දීලා ලොකීඩ් එකක් ගන්නවා. මම මේ ගත්ත ලොකීඩ් එක ජෙනුයින් එකක්ද? මං කොහොමද මේ ගන්න බ්‍රේක් කොයිල් එක මේ ලොකීඩ් බ්‍රේක් කොයිල් එක ජෙනුයින්ද නැද්ද කියලා තෝරගන්න හොයාගන්න. ඒකට විදිහක් තියෙනවද නැත්නම් විදිහක් නැද්ද? මම ඒ උත්තරේ එන්න කලින් මම පොඩි දෙයක් මේ ලොක්හිඩ් වල පොඩි දෙයක් හයිලයිට් කරන්නම්. අර ඔයා ඉස්සෙල්ලා ප්‍රශ්නෙට අවතීර්ණ වෙද්දී අහුව කියපු දෙයක් තමයි අර මෙහෙ ගෙනල්ලා පැක් කරන කතාවක් ඒ කතාවක් කිව්වා. ඇත්තටම මෙතන ලොක්හිඩ් වල තියෙන විශේෂත්වය තමයි අපි මෙතන කිසිම රීපැකින් එකක්වත් මෙතන බල්ක් ගෙනල්ලා මෙතන ගෙනල්ලා පොඩි කෑන් වලට අවසුරන එකක්වත් කිසිම ඒ වගේ ඔපරේෂන් එකක් යන්නේ නැහැ. මේ ලොක්හිඩ් කියන්නේ ඇත්තටම ඉතාලියෙන් ඩිරෙක්ට්ලි ඒ කියන්නේ මේ පැක් එක මෙහෙමම ඉතාලියෙන් මේ විදිහට මෙන ප්‍රොඩක්ට් එකක්. මෙහි කිසිම ආකාරයක මොඩිෆිකේෂන් එකක්වත් කිසිම ආකාරයක නැවත දේවල් අන්තර්ගත කිරීමක්වත් කිසිම දෙයක් සිදු වෙන්නේ නැහැ. මේ ඉතාලියෙන් එන විදිහටම තමයි මේ ඔයාලගේ අතට වෙළඳපොලේදී මේක ලැබෙන්න සලස්සලා තියෙන්නේ. ඉස්සෙල්ලා නිපුණ ඇහුවා වගේම ගොඩක් ප්‍රොඩක්ට්ස් මේ ඇවිල්ලා වෙලා දැන් ප්‍රොමිනන්ට් බ්‍රෑන්ඩ්ස් ලංකාවේ ගොඩක් මේ ලොක්හිඩ් වගේ තියෙනවා. ලොක්හිඩ් කියන්නේ ලංකාවේ තියෙන මාකට් ලීඩර්. ඉතින් ඇත්තටම කොපි කරන්න කට්ටිය බැලුවාම වැඩියෙන්ම කොපි කරන්න හදන්නේ මේ ලොක්හිඩ් වගේ බ්‍රෑන්ඩ් තමයි. මොකද මේක තමයි වැඩියෙන්ම විකිනෙන බ්‍රෑන්ඩ් එක. ඉතින් එයාලටත් විකුණන්න අවශ්‍ය වුණාම එයාලා කරන්නේ මේ බ්‍රෑන්ඩ් එකම කොපි කරලා මේ ප්‍රොඩක්ට් එකම එළියට දානවා. හැබැයි ඒ ප්‍රොඩක්ට් එක මේ ප්‍රොඩක්ට් එක නෙමෙයි. එතන තමයි වෙනස තියෙන්නේ. මොකද හේතුව සමහර විට මේ කෑන් එකේ හැඩය, ඒතොර මේ ස්ටිකර් ಜಾති සමහරලාට මේ පිටිපස්සේ ගහලා තියෙන ස්පෙසිෆිකේෂන් ඒ විදිහටම ගහලා තියෙන්න පුළුවන්. නමුත් මෙතන විශේෂත්වය තමයි අපේ ප්‍රොඩක්ට්ස් වල ඒ කියන්නේ ඔරිජිනල් ලොක්හිඩ් බ්‍රෑන්ඩ් එකේ අනිවාර්යෙන් මෙතන ස්ටිකර් එකක් ගහලා එනවා. මෙතන මැක්ලරන්ස් ලුබ්‍රිකන්ට්ස් කියලා හොලෝග්‍රෑම් ස්ටිකර් එකක් ගහලා එනවා. අනිවාර්යෙන් බලන්න ඔයාලා ඔරිජිනල් ලොක්හිඩ් ප්‍රොඩක්ට් එකක් ගනිද්දී මෙන්න මේ කියන හොලෝග්‍රෑම් ස්ටිකර් එක තියෙනවද කියලා. එතනින් එහාට ගිහිල්ලා අපේ හොට්ලයින් එකක් තියෙනවා. ඔයාලට ඕන වෙලාවක කතා කරන්න පුළුවන්. මොකක් හරි යම්කිසි හෝ සැකයක් තියෙනවනම් යම්කිසි තහවුරු කිරීමක් කරගන්න ඕන නම් අනිවාර්යෙන් අපිට ආය හොට්ලයින් එකට කෝල් එකක් දෙන්න. කිසිම ගැටලුවක් නැතුව අපි ඕන වෙලාවක සූදානම් ඔයාලට ඕන වෙලාවක උදව් කරන්න. මේක අනිත් බ්‍රේක් කොයිල් කම්පැනි වලට කරන්න බැරි දෙයක්, කළ නොහැකි දෙයක්. එතනින් එහාට ගිහලා තමයි අපි ඒ ලෙවල් එකේ සර්විස් එකක් ඔයාලට ලබා දෙන්නේ. එහෙන් බැලුවම මේ ලොකීඩ් කොපි කරන්න හැදුවට කොපි කළ හැක සම කළ නොහැක. අනිවාර්යෙන්ම. හරි චතුර අපි වැඩේ ඉවර කරන්න කලින් මම තව පොඩි දෙයක් අහන්න. ලොකීඩ් නියෝජනය කරලා ප්‍රියතුරන්ට දෙන පණිවිඩය මොකක්ද? ඔව්. ඇත්තටම එතනදී කියන්න ඕන ප්‍රධානම දේ තමයි ලොකීඩ් බ්‍රෑන්ඩ් එකත් සමග නෙමෙයි ඕනම බ්‍රෑන්ඩ් එකක් එක ගියත් බ්‍රේක් කොයිල් කියන දේ ඇත්තටම කාලෙන් කාලයට චෙක් කරන්න ඕන අවශ්‍ය දෙයක්. කාලෙන් කාලයට මාරු කරන්න අවශ්‍ය දෙයක්. ඉතින් ඒක නිසා අපි මතක තබා ගත යුතු දෙයක් තමයි බ්‍රේක් කොයිල් වලට එක්ස්පයරි ඩේට් එකක් තියෙනවා. පාවිච්චි කරන්න පුළුවන් කාලයක් තියෙනවා. උපරිම අවුරුදු දෙකක් හෝ කිලෝමීටර් 40000ක් ඇතුළත අනිවාර්යෙන් බ්‍රේක් කොයිල් මාරු කරන්න ඕනේ. බ්‍රේක් කොයිල් චේන්ජ් කරගන්න ඕනේ. ඊට අමතරව ඔබ සර්විස් එකකට යනවා නම් අනිවාර්යෙන් ඒ හැම සර්විස් එකකදීම බ්‍රේක් කොයිල් වල කන්ඩිෂන් එක චෙක් කරගන්න. අනිවාර්යෙන් මතක තියාගන්න සර්විස් ස්ටේෂන් එකෙන් ඒ අදාළ පුද්ගලයන්ට කියන්න බ්‍රේක් කොයිල් වල අපිට තත්ත්වය සහතික කරලා දෙන්න. තත්ත්වය කොහොමද තියෙන්නේ කියලා බලලා කියන්න කියලා. එතකොට විශේෂයෙන් මොකද ලංකාව වගේ රටක තියෙන කන්ඩිෂන් එක ඒකේ බ්‍රේක් කොයිල් වල තියෙන ලෙවල් එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක මතක තියාගන්න ඕනේ. ලොක්හිඩ් විතරක් නෙමෙයි වෙන ඕන බ්‍රෑන්ඩ් එකක් වෙන්න පුළුවන්. ලොක්හිඩ් අපි පාවිච්චි කරන්න කියන්නේ මේක දශක 8කට වැඩිය ලංකාවේ පාවිච්චි වෙන නිසා ලංකාවේ භාවිතයේ තියෙන නිසා ඊට අමතරව ග්ලෝබලි ගත්තොත් එම සියවසකට අධික කාලයක් මේක මාකට් එකේ තියෙන නිසා ඉතින් ඒ හේතුම ඇති අපේ මේ වගේ ග්ලෝබල් බ්‍රෑන්ඩ් එකක් ඇත්තටම සිලෙක්ට් කරගන්න. එහෙනම් බොහොම ස්තුතියි චතුර අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ලොකීඩ් ගැන අපි බලන් ඉන්න කට්ටිය දැනුවත් කළාට. චතුර කතාවේදී කියනවා මේ බ්‍රේක් කොයිල් එකේ තත්ත්වය බලාගන්න මේක චෙක් කරගන්න අන්න එහෙම කතාවක් කිව්වා. දැන් ඕක අහන් ඉද්දි ඔයගොල්ලන්ට දැනෙනවා හරි මම සර්විස් ස්ටේෂන් එකට යනවා. මම බ්‍රේක් කොයිල් එකේ කොහොමද තියෙන තත්ත්වය බලා ගන්නවා. හැබැයි මම කොහොමද දැනගන්නේ මේ බ්‍රේක් කොයිල් එක මාරු කරන්න ඕන තැනකද තියෙන්නේ? නැත්නම් තව කොච්චර කාලෙ මේ බ්‍රේක් කොයිල් එක පාවිච්චි කරන්න පුළුවන්ද? නැත්නම් මේ බ්‍රේක් කොයිල් එක කොච්චර කාලයක් භාවිතා කරන්න බැරි බව නොදැනවද භාවිතා කරලා තියෙනවද? ඔන්න වගේ ප්‍රශ්න ටිකක් ඔළුවට එන්න පුළුවන්. බය වෙන්න එපා. අපි ලබන සතියේ ලෑස්ති ඔන්න ඔය ප්‍රශ්න ටික ඕගොල්ලොන්ගේ ඔළුවේ निराකරණය කරලා දෙන්න. අපි සර්විස් ස්ටේෂන් එකට ගිහිල්ලා ඒ උපකරණත් එක්ක ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. කලර්ස් වගේක් තියෙනවා. ඔය වගේ වැඩ ගොඩක් තියෙනවා. අපි ඒක ලබන සතියට ඉතුරු කළා
දැන් සාදන්නේ මේ සතියෙන් සමුගෙන යන්න. අපි ලබන සතිය හම්බෙමු. කොහොමද බ්‍රේක් කොයිල් එකක් ටෙස්ට් කරන්නේ, කොහොමද බ්‍රේක් කොයිල් එකක් මාරු කරන්න කියලා කතා කරන්න.